Hello everyone, welcome to my channel, the Tarot version. ඉතින් ඔයාලට කොහමද? මම හිතනවා ඔයාලා වෙනද මම කීම හොඳින් ඉන්නවා ඇති කියලා. මම අද අරගෙන ආවේ tarot reading එකක් නෙවෙයි. මේක විශ්වයෙන් ඔයාට එවන පණිවිඩයක්. අපි අද බලන්න යන්නේ ඔයාගේ ex, no contact person, එහෙම නැත්නම් crush එක ඔයාගෙන හිතන බවට විශ්වීය සංඥා 21ක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. පළවෙනි එක තමයි ඔයා angel numbers නිතර දකිනවා නම් විශේෂයෙන්ම මේ screen එකේ පේන angel numbers 222 383 444 21 වගේ angel numbers නිතර දකිනවා නම් මේකෙන් අදහස් කරන්නේ ඔයා ගැන කවුරු හරි කෙනෙක් හිතනකොට විශ්වය විසින් ඔයාට සංඥාවක් යවනවා මේක නා ඔයා ගැන හිතනවා කියලා. ගොඩක් දුරට ඔයාගේ හැරගිය පෙම්වතෙක් එහෙම නැත්නම් no contact person කෙනෙක් crush එකක් ඔයාගේ හිතේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් ඔයාව මතකයේ ඉන්න ඕනෑම පුද්ගලයෙක් වව මතක් කරද්දී මේ angel numbers නිතර ඔයාට පේනවා දකින්න පුළුවන්. ඒ වගේම ඔයා ගැන මතක් කරන පුද්ගලයාගේ birthday එක ඔයා නිතරම දකින්න පුළුවන්. දෙවැනි එක තමයි ඔයා මතක් කරන පුද්ගලයාව ඔයා හීනෙන් දකින්න පුළුවන්. සමහර විට මේ පුද්ගලයා ඔයාගෙන් සමාව ඉල්ලනවා වගේ නම් ගොඩක් දුරට ඔයාට දකින්න පුළුවන් මේ පුද්ගලයා හීනේකදී ඔයා වැළඳ ගන්නවා වගේ හීනවා දකින්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ එයා ඔයාගෙන් සමාව අයදිනවා කියලයි. ඒ වගේම යම් පුද්ගලයෙක් ඔයාව මැනිෆෙස්ට් කරනකොට ඒ පුද්ගලයා ඔයාගේ හීනවල ඉන්නවට දකින්න පුළුවන්. මේක විශ්වය විසින් අදාළ පුද්ගලයා ඔයාව ලබා ගන්න මැනිෆෙස්ට් කරනවා. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයා ඔයා ගැන ගොඩක් හිතනවා කියලා ඔයාට අඟවන්න. එවන විශ්වීය සංඥා ක්‍රමයක් තමයි මේ හීන කියන්නේ. මුවෙනි එක තමයි සුදු පාට කුරුළු පියාටුවක් දැකීම. විශේෂයෙන්ම ඔයාට ආදරය කරන කෙනෙක් ඔයාව නැවත ලබා ගන්න උත්සාහ කරනවා නම් ඒක විශ්වයට ඉල්ලනවා නම් විශ්වයෙන් ඔයාව ඉල්ලනවා නම් වඩාක් දුරට විශ්වය විසින් ඔයාට සුදු පාට කුරුළු පියාටුවක් මුණ ගැසීම මගින් සංකේතවත් කරන්නේ පුද්ගලයෙක් ඔයාව නැවත වරක් ඔහුගේ ජීවිතයට ඉල්ලනවා කියන එකයි. හතරවෙනි එක තමයි සමනලුන් මගින් විශ්වීය පණිවිඩයන් ඔයා ළඟට අරගෙන එන ක්‍රමයක්. ඉතින් මේ සමනලයෙන් මගින් වඩාක් දුරට ඔයාව මතක් කරන පුද්ගලයෙක් ඔයාව මැනිෆෙස්ට් කරන පුද්ගලයෙක් ඔයාව නැවත ලබා ගන්න උත්සාහ කරනවා කියන විශ්වය විසින් ඔයාට එවන පණිවිඩ ක්‍රමයක් තමයි මේ සමනලු. පස්වෙනි එක තමයි ඔයා මේ පුද්ගලයා ගැන හිතනකොට ඔයාගේ ඇස්වල කඳුළු පෙරනවා නම් විශ්වය විසින් මේක හඳුන්වන්නේ ඔයා සහ ඔයාගේ පුද්ගලයා දෙදෙනාම එකවර ඔය දෙන්න ගැනම හිතනකොට ටෙලිපති ක්‍රමයක් කරහා ඔය දෙන්නට මේක දැනෙන්නට සලස්වනවා කියලයි. ඒ වගේම ඔයාට කිසිම විටමින් උණතාවයක් නොමැති අවස්ථාවකදී ඔයාගේ ඇස් ඇඹරෙනවා නම් ගැහෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ විශ්වය විසින් ඔයාට සංඥාවක් එවනවා පුද්ගලයෙක් ඔයාව මැනිෆෙස්ට් කරනවා එහෙම නැත්නම් ඔයාගෙන ආදරෙන් හිතනවා කියලයි. මෙවැනි එක තමයි ඔයා තනියම ඉන්න අවස්ථාවකදී ඔයාට දැනෙලා තියෙනවද කවුරු හරි පුද්ගලයෙක් ඔයාගේ පිටින් අත ගන්නවා එහෙම නැත්නම් හිසකේ අත ගන්නවා වගේ ස්පර්ශයන් ඔයාට දැනෙලා තියෙනවද? මේක ටෙලිපති ක්‍රමයක් කරහා ඔයාගේ ආදරණීයෙක් ඔයාව මතක් කරනවා වේ හැකියි. හත්වෙනි එක තමයි ඔයාට දැඩි පාඩුවක් කනස්සල්ලක් නිතරම වගේ දැනෙනවා. ඒ වගේම ඔයාගේ ජීවිතේ මොකක්ම හරි දෙයක් නැති වෙලා වගේ එහෙම නැත්නම් ඔයාගේ හදවතින් කොටසක් නැහැ වගේ හැඟීමකින් ඔයාට දැනෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේක විශ්වය විසින් ඔයාට දැනෙන්නට සලස්වනවා වෙන්න පුළුවන්. ඔයාගෙන් පුද්ගලයෙක් ඈතට ගිලිහිලා දැන් ඒ පුද්ගලයා ඔයාව මතක් කරනවා කියන දේ. අටවෙනි කරුණ තමයි හැරගිය කෙනෙක් ඔයාව මතක් කරනකොට ඔයා එකපාරටම නොසන්සුන් වෙනවා. මේක විශ්වය විසින් ඔයාව නැති කරගත්ත කෙනෙක්ගෙන් පණිවිඩයක් එවන බවට එවන සංඥාවක් වෙනවා. නවවෙනි කරුණ තමයි අහම්බෙන් ඔයා නොදැනුවත්වම ඔයාට hina යනවා නම් මේකේ තේරුම තමයි ඈත ඉන්න කෙනෙක් අතටින් ඉන්නකොට ඒ දේවල් ඔයාටත් ටෙලිපති හරහා ඔයාට දැනීමයි. 6 වෙනි කරුණ තමයි ඔයා කතා කරන වෙලාවට ඔයා ගැන හිතන පුද්ගලයාගේ නම
ඔයාගේ දිව අග තියෙනවා නම් ඔයා කතා කරද්දී අදහස් කරද්දී ඒ පුද්ගලයාගේ නම වැරදිලා හරි ඔයාගේ කටින් පිට වෙනවා නම් ගොඩක් දුරට ඒ පුද්ගලයා ඔයාගෙන හිතනවා වෙන්න පුළුවන් වර්තමානයේදී. ඒ වගේම ඔයා පාරටොටේදී යද්දී ඔයාට ගොඩක් මිනිස්සු හම්බෙනවා ඇති. ඒ මිනිස්සු ඔයාගේ එක්ස් කෙනෙක්ගේ නෝ කන්ටැක්ට් පර්සන් කෙනෙක්ගේ නමින් කතා කරනවා ඔයාට ඇහිලා තිනවද? සමහර විට මේගොල්ලෝ කතා වෙන්නේ වෙන ඒ නමින් ඉන්න පුද්ගලයෙක් ගැන වෙන්න පුළුවන්. හැබැයි මේ නමම තියෙන පුද්ගලයෙක් ගැන ඔයා ඒ කතාව අහන එක අහම්බයක් නෙවෙයි. මේක විශ්වයේ විසින් එවපු පණිවිඩයක්. ඒ වගේම සෝෂල් මීඩියාවල ඒ වගේම පාරතොටේ යද්දී සමහර පෝස්ට් දැකලා ඇති. මේ වගේ ඔයාගේ එක්ස්ගේ නෝ කන්ටැක්ට් පර්සන්ගේ ක්‍රෂ් එකගේ නම නිතරම ඔයා දකිනවා නම් එහෙම පෝස්ට් වල. ඉතින් මේකිනුත් අදහස් වෙන්නේ මේ කෙනා ඔයාව මතක් කරනවා කියන එකයි. 11 වෙනි කරුණ තමයි ඔයාගේ එක්ස්ගේ නෝ කන්ටැක්ට් පර්සන්ගේ නැත්තම් ක්‍රෂ් එකගේ පවුලේ අය යාළුවෝ. එයාට ඔයාව මතක නම් එයාලවත් එක්ක තාමත් හොඳින් කතා කරනවා නම් විශේෂයෙන් ඔයාගේ එක්ස් නැත්තම් නෝ කන්ටැක්ට් පර්සන් ඔයාව මතක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම පාරේ යද්දී හරි කවුරු හරිම කෙනෙක් ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්. කවුරුම හරි කෙනෙක් ඔයාගේ එක්ස් ගැන හරි නෝ කන්ටැක්ට් පර්සන් ගැන හරි අහනවා නම් ඒකෙන් කියවෙන්නේ ඔයාගේ එක්ස් මේ වෙලාවේ මතක් කරනවා කියලයි. මේක විශ්වයේ විසින් ඔයාට ඔයාගේ එහෙම නැත්නම් ඔයාගේ නෝ කන්ටැක්ට් පර්සන් ඔයාව මතක් කරනවා කියලා එවන සංඥා කිහිපයක්. 12 වෙනි කරුණ තමයි ඔයා පාරේ යද්දී ඔයාට අහම්බෙන් ඔයාගේ එක්ස්ව නෝ කන්ටැක්ට් පර්සන්ව ක්‍රෂ් එකව මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී විශ්වයේ විසින් ඔය දෙන්නව මුණ ගැස්සන්න හදන්නේ ඔය දෙන්නම ඔය දෙන්න ගැන හිතනවා. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි දෙන්නටම හරි නැවත එකතු වීමේ අවශ්‍යතාවයක් ඇති වුණාම ඒ විදියට සිද්ධ වෙනවා. 13 වෙනි කාරණා තමයි ඔයාගේ හිතේ ඉන්න පුද්ගලයා ඔයාව මතක් කරන අවස්ථාවේදීම ඔයාට අතීතේ මතක් වීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේක වෙන්නේ ටෙලිපති හරහා. 14 වෙනි කාරණා තමයි ඔයාගේ අද දවස කොච්චර සතුටු දවසක් වුණත් ඔයාගේ හිතේ මොකක් හරි දුකක් තියෙනවා නම් කිසිම හේතුවක් නැතුව දුකක් ඔයාට ඇති වෙනවා නම් මේකට හේතුව ඔයාගේ එක්ස්ගේ හොනෝ කන්ටැක්ට් පර්සන්ගේ හිතේ එයා අරුබුදකාරී දවසක් ගෙවනවා වෙන්න පුළුවන්. මේ හේතුවෙන් ඔයාලගේ ටෙලිපති හරහා එයාගේ දුක ඔයාට දැනෙනවා වෙන්න පුළුවන්. 15 වෙනි කරුණ තමයි ඔයාගේ එක්ස් නැත්තම් නෝ කන්ටැක්ට් පර්සන් ක්‍රෂ් එක වුණත් වෙන්න පුළුවන්. එයා යාගේ සෝෂල් මීඩියා වල දුක හිතෙන පෝස්ට් ෂෙයා කරනවා නම් ඒකෙන් අදහස් වෙන්නේ එයා ඔයාව මතක් කරනවා කියන එකයි. 16 වෙනි කරුණ තමයි ඔයාට අහම්බෙන් එක්කාවක් ඇති වෙනවා නම් එහෙමත් නැත්නම් බඩේ අමාරුවක් ඇති වෙනවා නම් එහෙමත් නැත්නම් කිවිසුම් යාම අපි හඳුන්වන්නේ විශ්වයේ විසින් කවුරු හරි පුද්ගලයෙක් ඔයාව මතක් කරනකොට විශ්වයේ විසින් ඔයාට ඒ දේ දන්වන්නට සලස්වන තවත් එක් ක්‍රමයක් විදිහටයි. 7 වෙනි කරුණ ගැන බැලුවොත් ඔයා මතක් කරන පුද්ගලයා වගේ කෙනෙක් ඔයාට ඔයා යන ගමන විමනේදී ඔයා දකින්න පුළුවන්. ඉතින් මේකෙන් කියවෙන්නේ ඒ පුද්ගලයා ඔයාව මතක් කරනවා කියලයි. ඒ වගේම ඔයා ගෙදර තනියම ඉන්න වෙලාවකට කවුරු හරි කෙනෙක් ඔයා දිහා බලන් ඉන්නවා වගේ දැල්ලා තියනවද? එහෙම නැත්නම් ඔයාට දැනෙනවද? ඔයාවේ මතක් කරන පුද්ගලයා ඔයා අසල ඉන්නවා වගේ හැඟීම. ඉතින් මේකත් විශ්වයේ විසින් මේ පුද්ගලයා ඔයාව මතක් කරනවා කියලා දැනවන්න එවන පණිවිඩයක්. 18 වෙනි කරුණ ගැන බැලුවොත් ඔයාට අහම්බෙන් මේ කෙනාත් කැමතිම සින්දුව ටීවී එකේ වෙන්න පුළුවන්, රේඩියෝ එකේ වෙන්න පුළුවන්, ප්ලේ වෙනවා දකින්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියා වලදී මේ කෙනාගේ නම තියෙන වෙනත් පුද්ගලයෙක් ෆලෝ කරන්න පුළුවන්. මේ කෙනත් කියවෙන්නේ අදාළ පුද්ගලයා ඔයාව මතක් කරනවා කියන එකයි. ඒ වගේම ඒ කෙනාගේ කැමතිම පොත, ඒ වගේම ඒ කෙනා ඔයාට දීපු tag gift items එහෙම ඔයාට එකපාරටම මතක් වෙනවා නම් ඒ දේවල් ඔයාට දැක ගන්න ලැබෙනවා නම් මේකෙනුත් අදහස් වෙන්නේ විශ්වයේ විසින් අදාළ පුද්ගලයා ඔයාව මේ දැන් මතක් කරනවා කියලා ඔයාට පණිවිඩයක් එවන එකයි. 19 වෙනි කරුණ තමයි ඔයාට දේජා වූ හැඟීමක් හදිසියෙම ඇතිවීම. මේ දේජා වූ කියන්නේ සිදුවීමක් නැවත නැවතත් සිද්ධ වුණා කියලා ඔයාට ඇති වෙන හැඟීම.
ඉතින් මෙහෙම ඩේජා වූ හැඟීමක් ඔයාට පුද්ගලයෙක් වටා දැනෙනවා නම් හදිසියෙම බ්‍රේකප් වෙලා හිටව පුද්ගලයා එක්ක ඔයාට අලුතෙන්ම යත් එක්ක සම්බන්ධතාවයක් ආරම්භ කළා වගේ දැනෙනවා නම් එහෙම නැත්නම් ඔය දෙන්න වෙනදා කැෆේ බොන්න යන කැෆේ ෂොප් එක ළඟින් යනකොට ඔයාට මේ තේම නැවත නැවතත් සිද්ධ වුණා වගේ හැඟීමක් ඇති වෙනවා නම් මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් මේකෙදිත් ඒ පුද්ගලයා ඔයාව මතක් කරනවා කියලා විශ්වය විසින් ඔයාට කරන දැනුම් දීමක් තමයි ඒක. 20 වෙනි කරුණ තමයි ඔයා අහම්බෙන් ඔයාගේ එක්ස් නැත්නම් no contact person ඔයාව මතක් කරන පුද්ගලයා ඉන්න තැනට යන්න සැලැස්වීම තමයි විශ්වය විසින් කරන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාගේ එක්ස් වැඩ කරන තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමතිස්සෙම යන තැනක් වෙන්න පුළුවන්. ඔයාව අහම්බෙන් හරි ඒ තැනට යවෙන්න පුළුවන් හේතුව එහෙම නැත්නම් ඔයාගේ යාළුවගේ පාටි එකක් වෙන්න පුළුවන්. මේ විදිහට අහම්බෙන් ඔයාව එක්ස් ළඟට යන විදිහට සලස්සෙන්න පුළුවන්. මේකත් විශ්වය විසින් එක්ස්ට නැවත ඔයත් එක්ක එකතු වෙන්න අවශ්‍ය බවට කියන සංඥාවලින් එකක්. 21 වෙනි කරුණ තමයි ඔයා අහම්බෙන් ඔයාගේ එක්ස්ගේ no contact personගේ නැත්නම් crush එකගේ කටහඬ අහම්බෙන් අහන්න ලැබෙනවා නම් ඔයාගේ එක්ස් නැත්නම් no contact person නැත්නම් crush එක ඔයාව මතක් කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි අද මම ඔයාලට අරන් ආපු වීඩියෝ එක. වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, අප සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහලා එන්නම්. ඔයාලට සුබ දවසක්.